අපි ඒක ප්‍රැක්ටිකල් පාර්ට් එකක් තියෙනවානේ. ඉතින් අපි මේ ඉගෙන ගන්න නිර්මාපන ඉගෙනුම් න්‍යාය අපි කොහොමද පන්ති කාමරය තුල ක්‍රියාත්මක කරගන්නේ? අපිට පාවිච්චි කරන්න දැන් ඔයාලා දන්නවා අපි EP වලදී ඉගෙන ගන්නවා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම සහ ක්‍රම ශිල්ප ගැන ඉගෙන ගන්නවා. එතකොට අපිට මේ ක්‍රම ශිල්ප වලින් අපිට මේ නිර්මාපන ඉගෙනුම් න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. කණ්ඩායම් ක්‍රමය, ඒ වගේම සාකච්ඡා ක්‍රමය, සහයෝගීතා හෙවත් සමූපකාර ක්‍රමය, ගවේෂණ ක්‍රමය වගේම බුද්ධි කලම්බන ක්‍රමය කියන මේ වගේ ක්‍රම ශිල්ප භාවිතා කරලා අපිට මේ නිර්මාපන ඉගෙනුම් න්‍යාය පන්ති කාමරයට ක්‍රියාත්මක කරගන්න පුළුවන්. එහෙනම් දැන් මොනවා හරි දෙයක් අපි ඉගෙන ගන්නවා නම් අපි බලාපොරොත්තු වෙන මොනවද? ඔයාලා දන්නවා අපි ඉගෙනුම් පළ වලින් අපි ලියන්නේ අපි දෙයක් ඉගෙන ගන්නවා නම් අපි අවසානයේ ළමයාගෙන් මොකද්ද මේ ළඟා අවසානයේ ළමයා ළඟා වෙන්න ඕනේ තත්ත්වය ගැන අපි කතා කරනවා. එහෙනම් මොනවද නිර්මාපන